Nice being here. Hello guys. What කියන බලන්න අපි අද කොහෙද වෙලා ඉන්නේ කියලා. අපි අද වෙලා ඉන්නේ ශ්‍රී ලංකන් ගෝට් ටැලන්ට් ෆයිනල් බලන්න. දැන් අපි ඉඳලා ඉන්නේ නෙට් කාපට් එකේ යන්න. ඒවලට ඇතුළේ ඉන්න විස්තර ඔක්කොම ලොගින් එකේ අපේ ලොගින් එක පෙන්නනවා. එහෙනම් රෙඩි වෙන්න ශ්‍රී ලංකන් ගෝට් ටැලන්ට් ෆිනාල්. Continue crescer aqui. ඉන්න කලින් මම මේ විදිහට එදෙන්න ගැන කියනවා. එක්කෙනෙක් මේ දවස්වල ඇමරිකාවේ ගිහිල්ලා හිටියා. මට ඇත්තටම බයයි අපිට නැති වෙන්නේ. එයා සිනමාවට යයිද හොලිවුඩ් යයිද බොලිවුඩ් යයිද කියලා මම දන්නේ නැහැ. බොහොම ආදරෙන් ඉන්නවා අපි ආරම්භ කරනවා අපි ආදරෙන් ඉන්නවා. ප්‍රතිනිර්මාණය වී තිබෙනවා. ශ්‍රී ලංකාස් ගොට් කරේජ් ශ්‍රී ලංකාස් ඉතින් මේ විදියට තමයි සිරස ගොට් ටැලන්ට් ග්‍රෑන්ඩ් ෆිනාලේ එක ආරම්භ වුණේ. ඉතින් හරි ලස්සන අයිටම් ගොඩකින් පිරීලා තියච්ච මේ ටැලන්ට් ෂෝ එක පිට ලොකු එක්ස්පීරියන්ස් එකක් වුණා. සමාතම ආවේනික වූ ශෛලියකින් ප්‍රේක්ෂක ජනාදරය හිමි කරගෙන සිටින ධනු ඉන්න සිතම්බේ අපේ දක්ෂයන්ගේ විශ්මිත හැකියාවන් ඔහුගේ ජීවිතය වෙනස් කර කුසලානියයි. ගිනිකෙලි නිපුණතාව මුළු රටටම විදහා පෙන්වූ නිසාම මේ වන විට සිය හැකියාව වෙනුවෙන් ජනාධිපති සම්මාන ඇතුළු සම්මානනීය ඇගයීම් රැසක් ඉතින් අපි සපෝට් කළේ වල්පොල ගිනිකෙලි කණ්ඩායමට. හැබැයි අපිට ඒගොල්ලන්ගේ ෂෝ එක බලන්න එළියට යන්න නම් හම්බුන්නේ නැහැ. මොකද ඔඩියන්ස් එක ලොකු පිරිසක් හිටපු නිසා එළියට දැම්මොත් ආපහු ක්‍රවුඩ් එක ඇතුළට ගන්න අමාරු වෙන නිසා අපිට ඇතුළේ ඉඳලා ස්ක්‍රීන් එකකින් තමයි ඒගොල්ලන්ගේ ෂෝ එක බලන්න පුළුවන්. ඔයාලගේ මනසත් එක්ක යන්න පුළුවන් මේක. ඕපික් ශිල්ප හරමයේ විස්කම් පෙන්වන නිමන්ත ප්‍රසාද් විදෙක් ඔබ නුදුටු අද්විතීය දස්කමකට සූදානම්. ඉපදෙනකොට අපිටම කියලා පිටපතක් ලැබෙනවා. හැබැයි ඒක අපි ඉපදෙනකොටම ලියලයි තියෙන්නේ. එතකොට ඔයාලට ඩීවීකේ විරාමයක් ගියාට පස්සේ පීටියේ මෙන්න මෙහෙම. Three more, far right. Right. Right, varu. Hey, Raghavan, nene. Right, for one more cut go. ඉතින් මේ ඉන්නේ ඔයාලා හැමෝම ආදරය කරන ජනප්‍රියයි. ඉතින් TV එකකින් බලන් ඉන්න ඔයාලට ඒක ඇතුළේ තියෙන ලොකු ප්‍රොසෙස් එක නොපෙනුනාට අපි එදා තමයි දැනගත්තේ මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් කරන්න මේක ඇතුළේ ඉන්න ස්ටාෆ් එක කොච්චර මහන්සි වෙනවද කියලා. in the dark you were kept awake.
ස්ටුඩියෝ එක ඇතුලේ නම් හරිම උණුසුම් තත්ත්වයක් තිබ්බේ. මං හිතනවා ඔයගලන් ගෙදරින් බලන් ඉන්න හැමෝමත් එහෙම ඇති කියලා. ඇත්තටම මේ වගේ ග්‍රෑන්ඩ් ෆිනාලේ එකක් අපිට ලයිව් බලන්න හම්බෙච්ච එක අපිට ලැබුණ ලොකු හිතේ chance ධෛර්යය එකක්. පෙන්නනවා. ඒ විතරක් නෙවෙයි හදවතේ රිද්මය කියාපාන. ඒ අනුව ශ්‍රී ලංකාස් Got Talent Season 3 යවසන් මහා රාත්‍රියේ ඒ ජයග්‍රාහකයා බවට පත්වන්නේ ඒ ජයග්‍රාහකයා බවට පත්වන්නේ කවුද? ජයග්‍රාහකයා බවට පත්වන්නේ සමහා තරගෙන් ජයග්‍රහණය කරපු කඩුවන සැන්ඩුවයියට අපි හදවතින්ම සුබ පතනවා. ඉතින් මේ විදිහට ග්‍රෑන්ඩ් ෆිනාලේ එක අවසන් වුණා. ඉතින් ආයෙත් මේ වගේ ලස්සන vlog එකක් අරගෙන අපි එනවා ඔයාලා ගාවට. අපිව බලන් හිටිය හැමෝටම thank you.